Hello everyone. ඔන්න ලස්සන වාක්‍ය රටාවක් කියලා දෙන්න යන්නේ. ඔයාලා දන්නවා මම යම්කිසි දෙයකට ආසයි කියනකොට අපිට තියෙනවා කියන්න පුළුවන් ආකාර කිහිපයක්. I love කියන්නෙත් ආසයි කියන එක. I like කියන්නෙත් ආසයි කියන එක. I'm interested in කියන්නෙත් ආසයි කියන එක. ඒ වගේම අද මම ඔයාලට කියලා දෙනවා තවත් පොඩි පැටර්න් එකක්. ඒ තමයි fond of කියන එක. දැන් fond of කියලා කියන්නේ ආසයි කියන එක. දැන් උදාහරණයක් ඇය ඔයාට ආසයි. දැන් මේ fond of කියන එක දාන්න ඕන be verb එකක් එක. ඒ කියන්නේ am is are. අතීත කාලේ නම් was were. දැන් එයා ඔයාට ආසයි. එහෙම නැත්නම් කැමති. ඒක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ she is fond of you. ඒ වගේම දැන් මට කියන්න පුළුවන් මම ඔයාට ආසයි. am fond of you. fond of you කියලා කියන්නේ එතකොට මම ඔයාට කැමතියි. එහෙම නැත්නම් ආසයි කියන එක. මේකේ අදහසක් තියෙනවා. මේකේ අර fond of කියලා කියන්නේ ආශ්‍රය කරන්න ආසයි. ඒ වගේ අදහසක්. එතකොට I am fond of reading books. මම පොත් කියවන්න ආසයි. I am fond of traveling. මම traveling කරන්න එහෙම නැත්නම් ඇවිදින්න යන්න ආසයි. I am fond of playing cricket. මම cricket ගහන්න ආසයි. එහෙනම් ක්‍රියාපදයක් දානවා නම් of එක එහාපැත්තේ ing වලින් තියන්න. noun එකක් අපිට of එක එහාපැත්තේ තියන්නත් පුළුවන්. I am fond of chocolate. ඒ වගේම verb එකේදී I am fond of eating chocolate. එහෙනම් fond of කියලා කියන්නේ ආසයි කැමති කියන එක. ඒකට සමාන වාක්‍ය ටික තමයි I love එහෙම නැත්නම් I like I am interested in ඒ වගේම I am fond of මේ පැටර්න් එක ප්‍රැක්ටිස් කරන්න.